ඔයාට ස්තුතියි කියලා කොහොමද අපි ඉංග්‍රීසි වලින් කියන්නේ? ඔව් thank you. ඒක ඕනම කෙනෙක් වගේ දන්නවා. හැබැයි thank you කියලා විතරද අපිට කියන්න පුළුවන්. වෙන ක්‍රම නැත්ද මේ අදහස ඉංග්‍රීසි වලින් කියන්න? ක්‍රම කිහිපයක්ම තියෙනවා. අපි බලමු මේ මොනවද කියලා. thank you වෙනුවට ඔයාට කියන්න පුළුවන් I appreciate it. I appreciate it. දෙවෙනි එක you shouldn't have. You shouldn't have. තුන්වෙනි එක I owe you one. I owe you one. හතරවෙනි එක that's so kind of you. That's so kind of you. ඉතින් thank you වෙනුවට ඔයාට මෙන්න මේ වගේ දේවල් භාවිතා කරන්න පුළුවන්. එතකොටම ඔයාගොල්ලෝට එන ප්‍රශ්නේ තමයි ඇයි අපි එහෙම කරන්නේ? thank you කියන එක කොච්චර ලේසිද? මේවා ටිකක් දිග වැඩි ටිකක් අමාරුයි, චර කරුත් නෑ. එහෙම එකක් ඔයාලට හිතෙනවා ඇති. මේමයි thank you කියන එක ඔයාලට පාවිච්චි කරන්න පුළුවන්. ඒක පොඩ්ඩක්වත් වැරදි නෑ. ඒක 100%ක් හරි. හැබැයි ඔයා අනිත් ක්‍රම දැනගෙන ඉන්න ඕනේ. ඔයා ඉංග්‍රීසි මව් භාෂාව කරගත්ත කෙනෙක් එක්ක කතා කරනවා නම් ඔයා ඉංග්‍රීසි මව් භාෂාව කරගත්ත කෙනෙක් එක්ක කතා කරනකොට එයා එක ක්‍රමයකට හිර නොවේ ක්‍රම කිහිපයක් භාවිතා කරන්න පුළුවන්. ඉතින් ඔයා දන්න එක ක්‍රමයක් විතරයි නම් එතනදී ඔයාලා අතර පවතින sannivedanaya බිඳ වැටෙන්න පුළුවන්. sannivedanaye ඵලදායීතාවය අඩු වෙන්න පුළුවන්. ඒ නිසා එක ක්‍රමයකට හිර නොවි ක්‍රම කිහිපයක් දැනගෙන ඉන්න එක තාමත් වැදගත්.